කොහොමද ඔයාලට වෙනද වගේම අදත් අපි අරගෙන ආවේ අපේ කාන්තා පාර්ශවයට ගොඩාක් වැදගත් වෙන මාතෘකාවක්. ආර්තව හරණය නැත්නම් මෙනොපොස්. ආර්තවය නතර වීම. ඉතින් ඔයාලට තියෙන මේ ප්‍රශ්නය ගැන දැනුවත් වෙන්න නම් ආර්තව හරණය කියන්නේ මොකක්ද? ඒක කොහොමද අඳුරගන්නේ? එතකොට අපිට ඒක පාලනය කරගන්න පුළුවන්ද? අපිට ඒකට මුහුණ දෙන විදිහක් තියෙනවද? කියලා මේ හැම විස්තරයක්ම අපේ වීඩියෝ එකේ අන්තර්ගතයි. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකල් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය ඉරේෂා ගුණතිලක. ඉතින් ඔයාලා දන්නවා කාන්තාවකගේ ජීවිතයේ මල්වර වියේ ඉඳගෙන මාසෙන් මාසෙට ඔසප් වීම නැත්නම් රුධිරය වහනය වීම සිද්ධ වෙනවා. එතකොට සමහර රෝග තත්ත්ව නිසා මේක මාසයක් දෙකක් පරක්කු වෙන්න පුළුවන්. එන්න මේ වගේ තත්ත්ව ඇති වුණත් සාමාන්‍ය ක්‍රමානුකූල විදිහට මේ රුධිරයේ පිටවීම සම්පූර්ණයෙන්ම නැවතී යාම තමයි අපි ආර්තව හරණය නැත්නම් මෙනොපොස් කියලා හඳුන්වන්නේ. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් කාන්තාවකගේ ජීවිතේ මල්වර වුණ දවසේ ඉඳන් මාසෙන් මාසෙට රුධිරය වහනය වීම නැත්නම් ඔසප් වීම සිද්ධ වෙනවා. එතකොට සමහර ලෙඩ රෝග නිසා මේ තත්වය මාසයක්, මාස දෙකක්, මාස තුනක් වගේ කල් යන්න පුළුවන්. නමුත් ඔබ ගර්භණී භාවයට පත් වෙලා නැත්නම් හරි නැත්නම් ගර්භාෂය අයින් කළා නැත්නම් හරි අනිවාර්යයෙන්ම මාසෙන් මාසෙට ක්‍රමානුකූලව රුධිරය වහනය වීම සිද්ධ වෙනවා. මෙන්න මේ රුධිරය වහනය වීම සම්පූර්ණයෙන් නැවතී යාම තමයි අපි ආර්තව හරණය නැත්නම් මෙනොපොස් විදිහට හඳුන්වන්නේ. එතකොට මේ ආර්තව හරණය සිද්ධ වීම සාමාන්‍යයෙන් එක රැයකින් නිදාගෙන නැගිටලා එක රැයකින් සිද්ධ වෙන්නේ නැහැ. මේක ඒ කාන්තාවගේ ජීවිතයේ අවුරුද්දක් දෙකක් තුල සිදුවුණු ලොකු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. අවසන් ප්‍රතිඵලයේ විදිහට තමයි මේ ආර්තව හරණය කියන දේ සිද්ධ වෙන්නේ. එතකොට අපි කොහොමද දැනගන්නේ ආර්තව හරණය සිද්ධ වෙන්නේ නැන්නේ කියලා. ඔයාගේ ක්‍රමානුකූලව සිද්ධ වෙන ඔසප් චක්‍රයේ එක එක වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බ්ලීඩ් වෙන එක මාසයක් මාස දෙකක් පරක්කු වෙන්න පුළුවන්. ඒතර මාස 6ක් වගේ පරක්කු වෙන්න පුළුවන්. රුධිරය පිට වෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. සමහරවන්ට එක දිගටම රුධිරය පිට වෙන්න පුළුවන්. නොනවත්වා නොකඩවා රුධිරය පිට වෙන්න පුළුවන්. මාසෙකට දෙතුන් පාරක් හැදෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් අර ක්‍රමානුකූලව සිද්ධ වෙන ඔසප් චක්‍රයේ ගොඩාක් වෙනස්කම් ඇති වෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දක් මාස 6ක් වගේ කාලයකදී ඒවා සිද්ධ වෙනවා. මම කලින් කිව්වනේ රුධිරයේ පිටවීම සාමාන්‍යයෙන් එන්න අඩු වෙලා යනවා කියලා. මෙන්න මෙහෙම අඩු වෙලා ගිහිල්ලා නවතිනවා. මේ විදිහට නැවතිලා අවුරුද්දක කාලයක් ඔසප් වීම හැදුනේ නැත්නම් අන්න එතකොට අපි සලකනවා ආර්තව හරණය සිද්ධ වෙලා කියලා. ඉතින් මේක වෛද්‍යවරයෙක් ළඟට ගියාම සාමාන්‍ය ස්කෑන් එකකින් වුණත් මේ තත්ත්වය අඳුර ගන්න පුළුවන්. ඉතින් මම කියවනේ ආර්තව හරණයේදී වෙන්නේ ඔසප් වීම නවතින එක කියලා. එතකොට අපේ ආර්තව චක්‍රයේ යම් ස්ථානවලදී යම් සංද ස්ථානවලදී මේ ඔසප් වෙන එක නවතින්න බැරිද? පුළුවන්. ඒ වගේ එක තැනක් තමයි ප්‍රෙග්නන්සි එක. සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්සි එකකදී ඔසප් වෙන එක කෙටි කාලීනව නවතිනවා. ගොඩක් අයට දරුවා ලැබිලත් මාස 3ක් මාස 6ක් අවුරුද්දක් යනකම් වගේම ඔසප් වීම නැවත ආරම්භ වෙන්නේ නැහැ. එතකොට ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව යම් රෝග අවස්ථාවලදීත් මේ ඔසප් වීම නතර වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ගර්භාෂීවත් කරපු කාන්තාවක් නම් ඔයාටත් මේ සාමාන්‍ය විදිහට සිද්ධ වෙන ඔසප් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ ආර්තව හරණය කියන එක සාමාන්‍ය කාන්තාවකගේ ජීවිතේ අවුරුදු 45ත් 55ත් අතර සිද්ධ වෙන්න පුළුවන් සාමාන්‍ය ක්‍රියාවලියක්. දැන් මම මෙතනදී කියුවට අවුරුදු 45ත් 55ත් අතර කාන්තාවන්ට තමයි ආර්තව හරණය සිද්ධ වෙන්නේ කියලා. ඊට කලිනුත් ආර්තව හරණය සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගාවට මෙන්සස් ඉරෙගියුලර් කියලා එන ඕනම කාන්තාවක් අපි මුලින්ම යවන්නේ ස්කෑන් එකක් ගන්න. මොකද ස්කෑන් එකකින් තමයි අපිට හරියට තහවුරු කරගන්න පුළුවන් මෙයාගේ ඩිම්බ කෝෂවල ප්‍රශ්නයක් තියෙනවද, ඩිම්බ කෝෂවල ඩිම්බ එකතු වෙලා තියෙනවද, එයාට ඩිම්බ නොමැරීමේ රෝග තත්ත්ව තියෙනවද, ඒ වගේම මෙයාගේ ඩිම්බ කෝෂවල ඩිම්බ තියෙනවද. ඉතින් මෙතනදී ඩිම්බ කෝෂවල ඩිම්බ නැතිනම් එහෙම අපි තීරණය කරනවා ඒ කාන්තාව ආර්තව හරණයට ලක් වෙලා කියලා. ඒ වගේම අපි ගොඩක් වෙලාවට එයාගේ තයිරොක්සින් ලෙවල් එක, එයාගේ FSH හෝමෝන, ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වගේ හෝමෝන, ඒ වගේම AMH කියලා හෝමෝන් එකකුත් අපි චෙක් කරනවා. ඉතින් මේ AMH නැත්නම් ඇන්ටිමුලරියම් හෝමෝන් කියන එකෙන් අපිට කියන්න පුළුවන් ඒ කාන්තාවගේ ඩිම්බ කෝෂවල ඩිම්බ තවදුරටත් පවතිනවද කියලා මේකෙන් අපිට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට AMH ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක බලන්න.
ආර්තවහරණය ආසන්න වෙනකොට ඒ වගේම ආර්තවහරණයෙන් පස්සේ සාමාන්‍යයෙන් කාන්තාවකගේ ශරීරයේ මම අර කලින් කිව්ව විදිහට හෝමෝන අඩු වෙලා යනවානේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ඒ වගේම AMH වගේ හෝමෝන අඩු වෙලා යනවානේ මේ හෝමෝන කාන්තාවකගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත විතරක් නෙමෙයි බලපාන්නේ සාමාන්‍යයෙන් ඊස්ට්‍රජන් වගේ හෝමෝන නිසා ඒ කාන්තාවන් ගොඩාක් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙනවා ඉතින් ආර්තවහරණය ආසන්නයේදී වගේම ආර්තවහරණයෙන් පස්සේ ගොඩාක් කාන්තාවන්ට ස්ථූලභාවය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, ඒ වගේම නොයෙකුත් සංධි වේදනා, ඒ කියන්නේ ආතරයිටිස් වගේ රෝග තත්ත්ව, එතකොට කොන්දේ අමාරු, මේ වගේ රෝග තත්ත්ව අපිට ගොඩක් දකින්නට හම්බ වෙනවා. ඒ වගේම තමයි තව ගොඩාක් අයට යුරිනරි ඉන්කන්ටිනන්ස්. ඒ කියන්නේ කහිනකොට මුත්‍රා යනවා. එතකොට නොදැනුවත්ව මුත්‍රා යාමේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට යුරිනරි ඉන්ෆෙක්ෂන්ස් ඇති වෙන්න පුළුවන්. අපි මුත්‍රා ආසාදන කියලා කියන්නේ මෙන්න මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දාඩිය දානවා, ගොඩක් තරහ යනවා, හැමතිස්සෙම නිකන් ડિප්‍රෙෂන් හැදිලා වගේ කියන්නේ හැමතිස්සෙම කම්මැලි, නිදා ගන්න හිතෙනවා, හැමෝටම බනින්න හිතෙනවා, හරිම ඇග්‍රෙසිව්. හැමෝත් එක්කම හැමෝම තමන් කියන දේ තමයි හරි. වෙන කවුරුවත් හරි නෑ තමන් කියන දේ තමයි හරි. මේ හෝමෝන වෙනස්කමුත් එක්ක ඒ කාන්තාවගේ දකින්න හම්බ වෙනවා. ඊට අමතරව ගොඩාක් කාන්තාවන්ට ලිංගිකත්වය සඳහා තියෙන කැමැත්ත නැති වෙලා යනවා. එතකොට ඒ සෙක්ෂුවල් ඕගන්ස් වල ඒ අවයවවල ඩ්‍රයිනස් වියලි ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඉතින් මෙතෙන්දී අපි හඳුන්වනවා පෝස්ට් මෙනෝපෝසල් ඇට්‍රොෆි වැජිනයිටිස් කියලා. ඉතින් මේ රෝග ලක්ෂණ අවුරුද්දකට කලින් හරි මෙනෝපෝස් එක වෙලා ආර්තවහරණය වෙලා අවුරුද්දකට පස්සේ හරි වුණත් ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ. ඉතින් මේ මෙනෝපෝස් වෙන එක ආර්තවහරණය සිද්ධ වෙන එක අපිට නවත්තන්න බෑ. ඒක අපේ ජීවිතයේ ආර්ථික චක්‍රයේ එක සම්දස්ථානයක්. ඉතින් මෙතෙන්දී ඊස්ට්‍රජන් අඩු නිසා කැල්සියම් පරිවෘත්තය හරියාකාරව වෙන්නේ නැතුව අස්ථි නැවෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. ඒ වගේම අස්ථිවල වැඩිපුර කැල්සියම් තැන්පත් වීම වගේ දේවලුත් මේ අවස්ථාවේදී ඇති වෙනවා. ඉතින් මම මේ කියපු රෝග ලක්ෂණ හැම එකක්ම කාන්තාවකගේ ආර්තව හරණය නවතින වෙලාවේ වගේම ඩිම්බ කෝෂත් එක්කම ගර්භාෂය ඉවත් කරපු ඒ කියන්නේ ටෝටල් හිස්ටරෙක්ටොමි එකක් කරපු අවස්ථාවේදීත් ඔයාලට දකින්න හම්බ වෙනවා. ඉතින් මේ ආර්තවහරණය සිද්ධ වෙන එක අපිට නවත්තන්න බෑ. ඒක ඕනෑම කාන්තාවක් තුළ සිදුවන ඒ වයස් මට්ටම් වලදී සිදුවන අතිශය සාමාන්‍ය සිදුවීමක්. එතකොට අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? සාමාන්‍යයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අපි කියනවා ආර්තවහරණය කියන්නේ වාත සහ පිත්ත දෝෂයේ වැඩිවීමේ ක්‍රියාවලියක් කියලා. අන්න එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේ අපේ ශරීරයේ වාත සහ පිත්ත දෝෂය අඩු කරගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට මොනවාද මේ ඇඟ සිසිල් කරන ආහාර වර්ග? කොළ පාට එළවලු වර්ග, ඒ වගේම සව්, බාර්ලි, මුං ඇට, එතකොට ඉරමුස්සු, බෙලිමල්, රණවරා වගේ ඒ වගේ පාන හදාගෙන බොන්න පුළුවන්, කැඳ හදාගෙන බොන්න පුළුවන්. ඒ වගේම තමයි කුඩා මාළු දවසකට ෆ්‍රෙෂ් මිල්ක් වීදුරු දෙකක් ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒ වගේම ඔයාගේ ඇඟේ ඩ්‍රයිනස් එක පාලනය කරන්න නම් ඔයා වතුර ලීටර් 3ක්වත් දවසකට ගන්න ඕනේ. කව්පි, මුං ඇට, පොඩි මාළු වර්ග, එතකොට කැඳ වීදුරුවක් දවසකට කැඳ වීදුරුවක් බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ගොටුකොළ, රණවලා, එතකොට බෙලිමල් වීදුරුවක්, ඉරමුසු වීදුරුවක් මෙන්න මේ වගේ දේවල් ඇඟ නිවෙන පාන වර්ග, කෑම ಜಾති, ආහාර ಜಾති, ඒ වගේම යෝග භාවනා වගේ දේවල් කරන්න පුළුවන් නම් එතකොට හවසකට ගිහිල්ලා පොඩ්ඩක් මුහුදු වෙරළේ ඇවිදින්න පුළුවන් නම් තනකොළ පිස්සක ඇවිදින්න පුළුවන් නම් තනකොළ පිස්සක ඇවිදිනකොට සෙරප්පු දාන්නේ නැතුව ඇවිදිනවා නම් ඔයාගේ ගොඩාක් යටිපතුල් උත්තේජනය වෙලා ඔයාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට ඒ වගේම ඔයාගේ ඇස්වල ක්‍රියාකාරීත්වයට මේක ගොඩාක් හොඳ දෙයක්. ඒ වගේම තමයි ව්‍යායාම කරන්න පුළුවන් නම් තවත් ගොඩක් හොඳයි. මම මෙතෙන් තවත් කියන්න ඕන දෙයක් තමයි ඕනෑම කාන්තාවකට මේ ආර්තවහරණය කියන එක ඒ අදාළ වයසට ආවහම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වයසට එනකම් ඉන්නේ නැතුව ඊට අදාළ දේවල් ඔක්කොම පාලනය කරගත්තා නම් ඒ කියන්නේ කොහොමත් කැල්සියම් වල ප්‍රශ්න වෙනවා ඉස්සරහට. ඒ නිසා හොඳ සමබල ආහාර වේලක්, හොඳ ව්‍යායාම, ඒ වගේ දේවල් අද ඉඳන්ම ඔයාලා පුහුණු කරන්න පුරුදු කරන්න පටන් ගත්තා නම් ඔයාට කවදා හරි ජීවිතේ ඒ ආර්තවහරණය කියන අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේක අපේ ජීවිතේ තවත් අලුත් පරිච්ඡේදයක්. ඉතින් මේකට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා මම හිතන්නේ මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා. ඒ වගේම මේ පරිච්ඡේදයේ අලුත් දේවල් කරන්න පුළුවන්, අලුත් දේවල් අත්හදා බලන්න පුළුවන්.
ඔයා මොනවා හරි දේවල් කර කර හිටියනම් ඔයා කොහොමද මේ කාලේ වෙනකොට ජොබ් එකකින් රිටයර් වෙනවා. ඒ කියන්නේ එක දිගට වැඩ කර කර ඉන්නේ නැහනේ. මේ ජොබ් එකෙන් රිටයර් වෙලා ඔයා කැමති වෙනත් දෙයක්, ඔයාට හොබි එකක් වගේ දෙයක්, වෙනස්ම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ කාලය අපතේ යවන්න එපා. හරි විදිහට මේ කාලය මැනේජ් කරන්න ඉගෙන ගන්න. ඉතින් මේ වගේ මේ ආර්ථව හරණය සිද්ධ වෙන කාලය ආසන්නයේ කෙනෙක් ඔයාලගේ ගෙදරත් ඉන්නවා නම් එයා හරිම ඇග්‍රසිව් විදිහට මේ හෝමෝනත් එක්ක හරිම වෙනස් විදිහට නම් මුහුණ දෙන්නේ. ඔයා මේ වීඩියෝ එක සේව් කරලා තියාගෙන එයාට පෙන්නලා මේ අවස්ථාවෙන් කොහොමද මිදෙන්නේ, වගේම මේක කොහොමද පාලනය කරගන්නේ කියන එක ඉගෙන ගන්න. ඒ වගේම එයාව ගොඩාක් තේරුම් ගන්න බලන්න. මොකද එයාගේ ජීවිතේ මේ අවස්ථාව හරියට පාලනය කරගත්තේ නැත්නම් ඒ අවස්ථාවට හරියට මුහුණ දෙන්න බැරි වෙනවා. ජීවිතේ ඉස්සරහට නොයෙකුත් කායික රෝග වගේම මානසික රෝග වලටත් එයා මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඔයා කාන්තාවක් නම් ඔයාට මගේ වීඩියෝ එක තුලින් ගන්න ගොඩාක් දේවල් තියෙන්න ඇති. ඉතින් අපි හැමෝටම ඕනේ හැමදාම සතුටින් කිසිම ලෙඩ රෝගයක් නැතුව ඉන්නනේ. ආර්ථව හරණය කියන දේ අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපේ ජීවිතේ අපි වයසට යනකොට සිද්ධ වෙන සාමාන්‍ය සිදුවීමක්. ඉතින් අපි මේ අවස්ථාව හරියට මැනේජ් කරගත්තොත් එහෙම අපි ඉස්සරහට යනකොට අපේ ජීවිතේ අපි වයසට යනකොට ඇතිවන ලෙඩ රෝග වලින් කායික මානසික ලෙඩ රෝග පාලනය කරගෙන ඒ වලින් ආරක්ෂා වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ සම්බන්ධව මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ බලන්න දිගටම අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බ වෙනවා.